අද අපි ඇවිල්ලා ඉන්නේ බිබිල ප්‍රදේශයේ සැඟුණු තැන් සොයා යන දෙවෙනි ගමනට. අපි ඇවිල්ලා ඉන්නේ ඇල්ලකට. අපි යම් පල්ලයට ගිහින් ඉස්සර බලමු. අපි ඇවිල්ලා ඉන්නේ බිබිල ප්‍රදේශයේ කුණගොල්ල කියන ග්‍රාමයේ පිටලා තියෙන ඇල්ලකට. මෙතනට කියන්නේ පානවල කියලා. මෙතනට ලොකු දිග කතාවක් තියෙනවා. අපි ඒක පල්ලයට ගිහිල්ලා ආමු. ඊට අමතරව මෙතන මේ පඳු පන්ති වලින් බට ඉන්න තැනක් තමයි කියන්නේ බිබිල කියන්නේ මේ නගරේ. ඒක මොන කන්දුද? ලමුණුතුල කන්දයි, නාරංගල කන්දයි, කොබ්බල කන්දයි. මේ ඒවට තුරුලේ තමයි මේ ප්‍රදේශයේ පිටලා තියෙන්නේ. කියන්නේ පහනාවල. පහනාවලද පහනාවලද? පානවල කියන්නේ ජනප්‍රවාද වල සඳහන් වෙලා තියෙන්නේ අර අතන අන්න අර ආදී පහනක් තියෙනවා. පහනක් වගේ ගල් වලින් හදපු තැනක් තියෙනවා. ඒ හින්දා තමයි පහනවල කියන්නේ. ගල් කණු දාන්න තමයි දීලා තියෙන්නේ. මෙතන ගැඹුරු නෑ වගේ. ගැඹුරයි. අර අතන පේන්නේ පහන. අරගෙන මම පාන් දීන්නේ. මොකද පහන් අරගෙන? ඔව්. මේක ඇවිල්ලා මේ වලගම්බ රජුව කරවපු එකක් තමයි අර පහන තියෙන්නේ ඒක මේක නිකම්ම නිකන් රජිස්ට් එකක් නෙවෙයි මේක මේ වඩුවෙක් කිසිං කරවපු එකක් තමයි මේ තියෙන්නේ මේක ඇවිල්ලා මේ අර පේන්නේ අර අටුවකින් කපුපේ වනේ අර තියෙන්නේ ඔව් ඒ විදිහට තමයි අර තියෙන්නේ බහිරව මූණ ඔය බහිරව මූණ තියෙන පැත්ත තමයි මේ ඇල්ල පැත්තට තමයි මේකේ මේ නිදානේ තියෙන්නේ කියලා කියන්නේ. මේ නිදානේ ඇවිල්ලා පැංගොඩ පන්සලට යනකම් මේ උමගක් තියෙනවා. ඒ උමගෙන් මේ කියන්නේ පුස්තකාලයට යනවා. පුස්තකාලේට සන රිද්දම ඕදාල සද්ද එනවා වතු එන කාලෙට. ඉතින් ඒක අර මේ කියන්නේ මේ වලගම්බ රජු විසින් කරපු පහනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය පහන මොකක් හරි හේතුවකට ඒ කියන්නේ ඒ කාලේ ඒගොල්ලෝ මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඇති මේකේ. අපිට තේරෙන්නේ නැති වුණාට මේක මොකක් හරි මේ තෙල් දාලා මේ කියන්නේ එළිය ගන්න වගේ මොකක් හරි එහෙම එකක් තියෙන්න ඇති මේගොල්ලන්ගේ. ඒ කියන්නේ ඒ කාලේ රජවරුන්ගේ තිබ්බ තාක්ෂය වාරි තාක්ෂණය කොයි වගේද කියලා අපිට හිතා ගන්න බෑනේ. ඉතින් අපි දැන් කාලේ හිතනවට වඩා තියෙන වාරි තාක්ෂණයට වඩා මේ ගැඹුරු මේකක් තිබ්බ ඉස්සර ඒ කාලේ. ඔව්. උතුම් ඒත් එක්කම මෙන්න මේ තියෙන්නේ මේ ඇවිල්ලා මේ මං හිතන්නේ මේක මාලිගාව වගේ ගල් කණු උල්ටවලා කරවන්න තිබ්බ මොකක් හරි තමයි මේ තියෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැතුණාට මේකේ ලොකු ගැඹුරු මේ තාක්ෂණයක් තිබිලා තියෙනවා මේගොල්ලන්ගේ. ඉතින් මේක මොන වගේ දෙයකට පාවිච්චි කරාද කියලා ඇත්තටම අපිට හිතා ගන්න අමාරුයි. ඒකක් තියෙනවා අන්න අර අතන තියෙනවා නිදානයක් තමයි ඒ තියෙන්නේ. අර කියන්නේ ඒක හබගක්. හබගක් කියන්නේ. ඔව්. ඒක හබග ඒක මොන වගේ විදියටද කියන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිදානයක් එක්කම තියෙන හබගක් තමයි ඒ තියෙන්නේ. ඒක මම පෙන්නන්න. සංක යන්න ඕනේ. ඒක ටිකක් වටෙන් යන්න ඕනේ. ටිකක් අමාරුයි යන්න. හරි අපි යන් ඒ හරියට. යන්න තියෙන්නේ පාටු යා පාටු බලන්න මොන කටුද මේ
ඉන්නේ පානවාලේ පල්ලෙහා. ඒකද? පසුවත් අතින් වගේ ගැල්ලුව ගන්නට. දේවාලයක් නේ. හරි ආසෝ එන්නේ මම දැන් ආ राजधानी में कितना देती है? ये ऐसा मतलब कितना दिनों? माच जानते हैं यार गलती है पर वो जानता है मंगे पे तेरी वीडियो गलती किया हुआ मेरे रमाओ नहीं अब सियाम वाह मैं भी नहीं हाँ नॉइजन ये මොනවද මාස්? ඔය මේ කුලිමේ හරකේ කිය අඩි උගට ගිහින් තියෙන්නේ. හා හා හා. ඔව්. ඒ අඩිය තියෙනවා උඩ. මේ දිබට පට්ට එම්බුද මේ පොක පාට පන්දුක මෙහෙන්නේ වනේ පට්ටයට ඔව් පාරටත් තියෙන්නේ නේ නේද ඔව් ඒ ඉන්නේ අරු පාට ඔව් ඉතින් යාට ගලින් යාට අරු පාට එන්න අත් ජනරාලි උඩට උඩට ගාගෙන ඕනේ කියවනේ ඒක යනවා හරි උඩට ගිහිල්ලා අපව අරින් යන්න ඕනේ ඉතල අපි අතන්ට යා ආයෙත් අතන්ට ඔව් එතන ගිහිල්ලා අපි අතන්ට අපි දැන් අතනින් එහා පැත්තෙන් ගිහිල්ලා පුර අතන්ට යන්න හදන්නේ අතන ගිහිල්ලා අපි බලමු අතන අර හාරලා වගේ තියෙන ඇතුළට වතුර වැටෙන උඩින් නමුත් ඒකේ තියෙන්නේ ඇතුළට වගේ මේ බොක්ක තියෙන ඇතුළට Betul dia ambil. Gambar ni. Nah, gambar. Katu dia. Yo. Pulang yang nanti ni? Pulang dia. Putri yang ada puluhan teman kan? Neta bina tena nanti. මේකට අපි කියන්නකෝ
කට්ටිය ඇවිල්ලා ඉන්නේ අර ඉතල කිව්වේ බොක්ක වගේ තියෙන ඇතුළට අන්න එතන ඇවිල්ලා තියෙන්නේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ පහන දෙන දැනයි අපි එන්නේ. පහනයි අතන අර කිව්වේ බයිරෝ රුද්දක් වගේ තියෙනවා මේ සුපයක් වගේ මොකද? අන්න එතන ඇවිල්ලා තියෙනවා. ලංකල වෙන්න නැතෝ ළඟට පේනවා. මේ මනරම්ම මගේ පිටුපතින් ගලා හැල්ල දිය ඇල්ල මේ වඩා හැලෙන්නේ ප්‍රෞඩ ඉතිහාසයක මතකයන් දරාගෙනයි. මේ පහනවල කියන මේ වලට පහනවල කියලා ඇදලා තියෙන්නේ අපිට මේ පැත්තෙන් පේනවා පහනක හැඩේ කටාරමක් කපපු පහන. මේ පහන නිසා තමයි මෙතනට පහනවල කියලා නම දාලා තියෙන්නේ. මේකේ ඉතිහාසයක් සඳහන් වෙන්නේ දිය බෙදෙන බෙත්නේ තේරුගොඩැල්ල කියලා සඳහන් වුණා කියලා තමයි කියන්නේ. පසු කාලීනව මේ පහන නිසා පහනවල කියලා නම මෙතනට හැදිලා තියෙනවා. 1718 ඌව වෙල්ලස්ස විමුක්ති සටන ගැන මෙතන ඉතිහාසයේ සඳහන් වුවත් මේ ගම්මුසා ජනප්‍රවාදයේ පවතින කතාවක් තමයි වලගම්බා රජුරෝ සහ රාවණා රජුරෝ මේ ස්ථානයට සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඉතින් මේ අනුව ගත්තම අපිට ඇඟෙන පරිදි සහ ජනප්‍රවාදයේ පැවැදෙන විදිහට මේ ගලේ පහනක හැඩේ කටාරම් කොටා තියෙන්නේ වලගම්බා රජුරෝ කියලා තමයි ජනප්‍රවාදයේ පවතන්නේ. ඒ අමතරව රාවණ රජු විසින් මේ වනරම්ම කඩාඇල්ල දියඇල්ල පාමුල විශාල උමම් මාර්ගයක් තියෙනවා කියලා කියනවා. මේ උමම් මාර්ග භාවිතා කරලා තියෙනවා කියලා කියන්නේ මේ වටේ තියෙන කඳුපන්ති වලට රහසිගතව ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට අසු නොවි ගමන් කරන්න කියලා තමයි ජනප්‍රවාදයේ පවසන්නේ. දන්නේ මේ ඉන්න ගල් කනුවක ඇත්තේ මේ ටික බලමු අපි. දන්න විදිහට අපි කතාව කිව්වේ මේ ජනප්‍රවාද වල හොඳම තියෙන්නේ අපි හොයලා බැලුවා. අපිට හම්බුණා ඔය ටික තමයි. ටිකක් ගන්න බලමු නේද? දැන් නගින්න ඕනේ නේද? Oleh kalian bedin ya, ya. Yang berandap juga ya. Udah deh. Tiklo pengalaman. Oh. Hey. මේ හරිය මේ ගමන් මාලිගාවක් තිබ්බා කියලා කියනවා. මේ හාමුදුරුවෝ කිව්වේ ගමන් මාලිගාවක් තිබ්බා කියලා. මේ ඒක හරියටම අපිට තැන හරියට සදාන් වෙන්නේ නැහැ. මං හිතන්නේ අර පැත්තේ මේ ගල් කණු වගේක් තියෙනවා. මේ ගල් කණු කියන තැන වෙන්න ඕනේ ওই ගමන් මාලිගාවක් තිබ්බා කියලා මට නම් හිතෙන්නේ. අපි ඒකත් ගිහින් බලමු. කොහොමද? බෑගේ යටි වෙලා තියෙන පස්සෙන්.
ඉඩ කෑල්ලක් තියෙනවා. දල් කණු මන් දැක්ක 1යි 2යි 3යි 3ක් තියෙනවා. දල් කණු 3ක් තියෙනවා. 3යි දිව මෙතන එකක් තියෙනවා. කණු 3යි නෙමෙයි සෑහෙන්න සෝගා. මෙතන. යටි වෙලා තියෙන්නේ. මෙතන එකක් විදින්න කලින් පරිසරයට ආදරය කරනවා. අනාමලයි ටැංගොඩ පුරාණ රජ මහා විහාරය අතර ඓතිහාසික සම්බන්ධකමක් තියෙනවා. අපි ගිහලා පන්සල් ලොකු හමුදුරන් එක හමු. දැන් අපි යන් පන්සලට. ටැංගොඩ පුරාණ රජ මහා විහාරයට ගිහලා ලොකු හමුදුරන් වෙලා පානවලයි පන්සල සම්බන්ධයි තියෙන විස්තරය අපි හමුදුරන් ගමු. ඒ කාලේ කිව්වේ දිය බෙදෙන බෙට් නේ. ඉංග්‍රීසියේ වාර්තාවල පැහැදිලිව සඳහන් වන එකක්. ඊට පස්සේ අපි දන්න කාලේ 60 ගණන් වල උත්තර කිව්වේ සේරු ගොඩැල්ල. අහලා තියෙනවද දන්නේ නැහැ. සේරු ගොඩැල්ල ආදී. ඔව් සේරු ගොඩැල්ල. ඊට පස්සේ මෑතකදී කට්ටිය යන්න පටන් ගත්තම උතන නම තිබ්බ පානාවල කියලා. ඒ කියන්නේ හේතුව ඇල්ල වැටෙන හරියේ තියෙන පහනක ස්වරූපයෙන් මම හිතන්නේ තරක් තියෙනවා මේ ගලක. පහනක ස්වරූපයෙන් තියෙනවා. ඉතින් මේ අතර පානාවලට දැන් කියන්නේ. ඊළඟට 818 උතන ඊට කලින් කියනවා නම් අපි පන්සල ගැන කි සම්බන්ධතාවයක් තියෙනවා කියනවානේ. උතන විශාල ගල් පර්වතය තිබිලා තියෙනවා. ඒ ගල් පර්වත වලින් ගල් පළල මෙහාට ගෙනල්ලා විහාරස්ථාන ඉදි කරලා තියෙන්නේ අනුරාධපුරයේ උතනින් තමයි ප්‍රධාන වශයෙන් ගල් ගෙනල්ලා තියෙන්නේ. ඒක එක සිද්ධියක්. ඊළඟට සිංහල රජ කාලේ ඉඳලා ගමන් මාලිගාවක් වශයෙන් උතන භාවිත කරලා තියෙනවා. මන් දන්න දිග හෝල් එකක් තිබිලා තියෙනවා. මෙතන තමයි විල්සන් කුල්ල තියෙන්නේ. ඒ කියන්නේ උණුගොල්ලනේ. මෙතන උණුගොල්ල නෙමෙයි. උණුගොල්ල තමයි විල්සන් කුල්ල තියෙන්නේ. මේ හැතන තියෙන මෙතන තමයි විල්සන් කුල්ල කියන්නේ. 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව ඉංග්‍රීසීනුත් රදලිනුත් එකතු වෙලා අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුව අරගෙන මේ කට්ටිය 1815 මාර්තු මාස 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම අත්සන් කරනවත් එක්කම මේ බ්‍රවුන් බ්‍රිජ් කියන ආණ්ඩුකාරවරයාට රටේ බලය හම්බ වෙනවා. ඉතින් ඉතින් අපි එමු කෙලින්ම මේ ඌව වෙල්ලස්සට. මේ ඌව වෙල්ලස්සට ආවට පස්සේ අපිට ප්‍රධානයෙන්ම හමු වෙන ඉතිය තමයි මොහන්දිරම් කියන ගරුණම්බු නාමයේ සිංහලයකට නොදී
මුස්ලිම් විජාතිකයෙකුට ලබා දෙනවා. මේ මුස්ලිම් විජාතිකයා තමයි හජ්ජි මරික්කාර් කියන්නේ. මේ හජ්ජි මරික්කාර් කියන පුද්ගලයා ගරුනම්බු නාමය ලැබුවාට පස්සේ හජ්ජි මොහන්දිරම් නමින් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ හජ්ජි මොහන්දිරම් වුණාට පසුව මේ ඌව ප්‍රදේශයේ ඉන්න සිංහල ජනතාව උරණ වෙනවා. උරණ වුණාට පස්සේ මේ කට්ටිය මොකද කරන්නේ? එල්ලස්සේ නිදහස් විමුක්ති සටන පටන්ගෙන තමයි තියෙන්නේ. මේකත් එක්ක මේකේ උණුසුම ටිකක් වැඩි වෙනවා මේ සිද්ධියත් එක්ක. උණුසුම ටිකක් වැඩි වුණාට පස්සේ මේ ඉංග්‍රීසීන්ට දැනගන්න ලැබෙනවා මෙන්න මේ වගේ කැරල්ලක් මේ පැත්තේ දියත් වෙනවා කියලා. මේ කැරල්ල මැඩපවත්වන්න මේ හජ්ජි මොහන්දිරම් කියන පුද්ගලයා ඔහුගේ බටපිරසකුත් මේ උහන්වල කියන ප්‍රදේශයට එවනවා. මේ උහන්වල කියන ප්‍රදේශයට එව්වට පස්සේ අපේ වීරයෙක් වුණු බූටෑවේ රටේරාල විසින් මේ කියන හජ්ජි මොහන්දිරනුත් ඔහුගේ බටපිරිසත් අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගත්තට පස්සේ බ්‍රවුන් විච් කියන මේ ආණ්ඩුකාරවරයාට මේ පුවත ගියාට පස්සේ මොහු එවනවා කන්ද උඩ රටේ ඉඳලා සිල්වෙස්ටර් ඩයස් විල්සන් කියන දිසාපතිවරයාට. මේ එවන දිසාපතිවරයා එන බව දැනගෙන බූටෑවේ රටේරාල ගෙන්නනවා මීගහ පිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේරාල කියන දක්ෂ විදික්කරුවා. මේ දක්ෂ විදික්කරුවව ගෙන්වලා අපිට මේ පිටිපස්සෙන් පේනවා රඹුක් පැටියක්. මේ රඹුක් පැටිය තුල ඉඳලා තමයි මේ සිල්වෙස්ටර් ඩයස් විල්සන් කියන ආණ්ඩුකාරවරයා අශ්වයා පිටේ එද්දී විදලා මෙතනදී මරුමුවට පත් කරන්නේ. මෙතනදී මරුමුවට පත් කරාට පස්සේ ඔහුගේ හිස යාබද පිහිටි ඊතනවත්තේ දේවාලයට අරන් ගිහිල්ලා රිටක් හිටවලා මේ රිටේ ඔහුගේ හිස එල්ලනවා කියලා මේ ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පසුකාලීනව අනාවරණය වෙනවා අර හජ්ජි මොහන්දිරමුත් ඔහුගේ බටපිරිසගෙත් බෙලි කපා හිස් අර විදිහටම රිටි ගසා එල්ලූ බව. මේ කතාව ආරංචි වෙනවා බ්‍රවුන් විච් කියන ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරවරයා කරන්නේ ඊළඟට වීර මොනරවිල කැප්පැටිපොළව කියන එවකට හිටපු අධිකාරම්ව 700ක පමණ බටපිරිසක් එක්ක කන්ද උඩ රටේ ඉඳලා අලුපොත හරහා උහන් වලට එවනවා. මේ එවන අතරමඟ අලුපොතේදී අපේ විමුක්තිකාමී සටන් කරුවන් සමග මේ වීර මොනරවිල කැප්පැටිපොළ නිලමේතුමා එකතු වෙනවා. මේ එකතු වෙලා අර ආපු 700ක බටපිරිසක් සහ ගෙන ආයුධත් නැවතත් කන්ද උඩ රටට යවනවා. කන්ද උඩ රට යවන්නේ නිකන් නෙමේ බ්‍රවුන් විච්ට සංදේශිකුත් සමග. මේ ස්ථානයේ සුවිශේෂී තැනක් ගන්නේ සිල්වෙස්ටර් ඩයස් විල්සන් කියන ආණ්ඩුකාරවරයා මරුමුවට පත් වෙන්නේ මෙන්න මේ ස්ථානේ. මේ ස්ථානේ ඔකට අර පැත්තෙන් පේනවා රඹුක් පැටිය දෙනවා. උතන ඉඳන් තමයි මේ විදික්කරු විදින්නේ. ඉතින් මේ කියන්නේ අදට මෙතන නිම කරලා ඔහුගේ ස්මාරකයක්. අපිට කියන්න දෙයක් තියෙනවා. අපි දැන් එතනට ගිහිල්ලා බැලුවම උගක් දුක හිතෙන කාරණාවක් තමයි මේ කට්ටිය බොන්න ඇවිල්ලා විනෝද වෙන්න ඇවිල්ලා මේ පොලිතීන් බියර් කෑන් එතකොට බෝතල් කුඩු කරලා ඒ වගේ දාලා තියෙනවා. එහෙම කරන්න එපා. ඒ වගේ තැන් ආරක්ෂා කරන්න. මොකද රටට ගොඩක් වටින ස්ථාන. ඒක තව දෙයක් තමයි මේවා මේ අපි දැක්කා ලිදන් හොරුව විසින් හාරලා විනාශ කරලා තියෙනවා ගොඩක් වගේ මේ පෞරාණික දේවල්. එහෙම කරන්න එපා. ඒවා පුළුවන් නම් කාට හරි බලධාරීත් දකිනවා නම් ඒවා සංරක්ෂණය කරලා මේවා ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම රටට ඒවා පොඩ ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් බයි අපි යනවා.